ඔන්න යාළුවනේ අද ඔයාලට අරන් ආවා එළවලු චොප්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. මේ තියෙන එළවලු ටික මම හොඳට හොදගත්තා. හොදගෙන ඔයාලට තියෙන්නේ ඔක්කොම ටික කොටුවට කපා ගන්න. බෝන්චි ටික දිගට හිටින්න කපා ගන්න. දැන් කපාගෙන තමයි තියෙන්නේ අල කැරට් ඒ වගේ ටිකක් කොටුවට කපා ගන්න. ලුණු සුදු ලුණු ටිකක් ලුණු ටිකක් කොටුවට කපාගෙන සුදු ලුණු ටිකක් දෙකට කපා ගන්න. මම මේකේ රස වැඩි කරගන්න සොසේජස් ටිකක් දාගන්නවා. සොසේජස් ටිකක් දාගත්තම් චුට්ටක් අපිට රස වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේකට ගෝවා එකතු කරගන්නවා. ගෝවා ටික ලුණු වල දාලා චුට්ටක් පෙඟෙන්න දෙන්න. ලුණු වතුර එකකට දාලා චුට්ටක් පෙඟෙන්න දෙන්න. මොකද ගෝවා වල විස බීජ තියෙන හින්දා චුට්ටක් පෙඟෙන්න දෙන්න. ඒ වගේම අපි මේකට ඇස්රා සහ කෝර්න්ෆ්ලවර් පවුඩර් එකක් මේකට අපි පාවිච්චි කරනවා. එතකොට මේකේ රස චුට්ටක් අපිට වැඩි කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දෙක දාගත්තාම දැන් අපි සෝස් පෑන් එකකට ඇස්ට්‍රා ටික දාගන්නවා. ඇස්ට්‍රා ටික දාගෙන ඒක චුට්ටක් රත් වුණාට පස්සේ අපි සොසේජස් ටික සෝස් පෑන් එකට දාලා සොසේජස් එක රන්වන් පැහැය එනකන් හොඳට කලවම් කරගන්න. මොකද සොසේජස් එක නිකන් තම්බ ගන්නට බැදගත්තාම රසය චුට්ටක් වැඩි. ඒ හින්දා අපි සොසේජස් එක බැදගෙන උඩින් දාගමු. මේ හින්දා රන්වන් පාට වෙනකම් හොඳට පැදගෙන ඒක වෙනම පැත්තකින් තියාගෙන අයින් කරගන්න. ඊට පස්සේ අයින් කරගත්තට පස්සේ සෝස් පෑන් එකට තව දාගන්න ඔයාලා ඇස්ට්‍රා ටික දාගෙන ලුණු සුදු ලුණු ටික ඒකට දාලා හොඳට රන්වන් පාට වෙනකම් තියාගන්න. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා අපේ එළවලු වර්ග 3. එළවලු 3 විතරක් එකතු කරගන්න. අලයි කැරටුයි බෝන්චි ටික එකතු කරගෙන වතුර කෝප්පයක් පමණ දාගන්න. වතුර ටික දාලා හොඳට තැම්බෙන්න දෙන්න. වතුර මදි නම් ඔයාලා ආයෙ වතුර දාගන්න. තැම්බුණාට පස්සේ අපි ඒකට දාගන්නවා කෝර්න්ෆ්ලවර් ටික දාගන්නවා. දිය කරගත්තු කෝර්න්ෆ්ලවර් ටික අපි දාගන්නවා. ඊට පස්සේ ඊට උඩින් අපි දාගන්නවා ගෝවා ටිකයි ගම්මිරිස් කුඩු චුට්ටකුයි ලුණු කුඩු හෝ ලුණු දියර චුට්ටක් දාගන්න. දාලා වහලා තියන්න. ඊට පස්සේ ඔයාලට කන්න පුළුවන් උඩින් සොසේජස් ටිකක් දාගන්න. ඔයාලට කැමති විදිහට ඩිසයින් කරගන්න. දැන් ඔයාලට මේක කාලා බලන්න පුළුවන්. හරිම රස කෑම එකක්. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.